මැනික මං ගොඩක් ආදරෙයි. ඔයාව දැක්ක පළවෙනි දවසෙමයි මං ඔයාව මගේ කරගන්නවා කියලා හිතාගත්තේ. ඒත් මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට ඔයාව මගේ කරගන්න පුළුවන් වෙයි කියලා. අද ඔයා මගේ ළඟ ඉන්න පළවෙනි දවස. අද අපි දෙන්නගේ ලස්සනම දවස. ඔයත් මට ආදරෙයි නේද මගේ මැනික? ඔව් මහී අයියේ ආදරෙයි මං. අනේ ඉතින් මගේ අහිංසක බෝනික්කි. ඇයි ඉතින් බය වෙලා වගේ? ඔයා අහිංසකකමට තමයි මං ගොඩක් ආදරේ. මගේ පණ වගේ බලා ගන්නව රත්තරන්. කෝ ඉතින් මං දිහා බලන්නකෝ. මහී සිතාරිව තුරුල් කරගත්තේ හරි ආදරෙන්. ලැජ්ජාවෙන් මූණ රතු වෙලා ඉන්න කෙල්ලගේ රෝස තොල් මහී ආදරෙන් සිපගත්තා. සිතාරි මහීව කසාද බැන්දේ විවාහ යෝජනාවකින්. මහී සිතාරිව අහම්බෙන් දැකලා තමයි සිතාරිගේ ගෙදරට විවාහ යෝජනාවක් අරන් ගියේ. සිතාරි කියන්නේ ගොඩක් අහිංසක ලස්සන කෙල්ලෙක්. ඒ දෙන්න කසාද බැඳලා මංගල රාත්‍රිය ගත කරමින් හිටියේ. සිතාරිගේ සිරුර පුරා හාදු තවරමින් දෙදෙනාගේම අනුරාගී හැඟීම් ඇවිස්සෙද්දී ඒ හැඟීම් දෙදෙනාම හරි ආදරෙන් විඳගත්තා. ඒ ආදරණීය රාත්‍රිය ගෙවිලා ගිහින් මහී උදෙන්ම නැගිටලා බැලුවේ කෙල්ල නිදාගෙන ඉන්න දිහා. ඒ අහිංසක මූණ ආදරෙන් සිපගත්ත මහී බැලුවේ ඇඳේ බෙඩ්ෂීට් එක දිහා. මහීගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. ඒත් එක්කම ආදරණීය බව ඒ මූණෙන් නැතිවෙලා කේන්තිය දුක මුසු වුණ හැඟීමක් ඒ මූණට එකතු වුණා. ඒයි සිතාරි නැගිටිනවා. පුංචි දරුවෙක් වගේ ඇඳේ ගුලි වෙලා හිටපු කෙල්ල ගැස්සිලා ඇහැරුනේ මහීගේ සද්දෙට. අයියේ ඇයි මේ? ඇයි මේ? ඇයි මේ කියලා මමයි අහන්න ඕනි. අහිංසක මූණක් තියාගෙන හිටියට වටේම ගිහින් ඇවිත් නේද ඉඳලා තියෙන්නේ. අනේ මොනවද අයියේ මේ කියවන්නේ? මට මුකුත් තේරෙන්නේ නෑ. තේරෙන්නේ නෑ? අනේ ඉතින් මගේ කට. ඉන්නේ නම් බබා වගේ තමයි. ෂික් මාත් රැවටුණානේ මේ වටේ ගිහින් ආපු එකෙක්ට. අනේ මොනවද දෙයියනේ මේ කියවන්නේ? ඇයි අයියේ ඔයා ඔහොම හැසිරෙන්නේ? කෙල්ලගේ මුළු හිතම කඩන් වැටුනේ මහීගේ හැසිරීම නිසා. සිතාරි ගොඩක් සතුටින් හිටියේ මහී වගේ ආදරණීය මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න ලැබුණු නිසා. දැන් ඒ ආදරණීය මනුස්සයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා. මෙහෙම නෙමෙයි යකෝ හරිනම් මං හැසිරෙන්න ඕනි. බලනවර බෙඩ්ෂීට් එක දිහා. කෝ තමුසේගේ පිරිසිදුකම. තමුසේ මොකා එක්කද ගිහින් හිටියේ? මිනිහෙක් එක්ක යන්න බැරුවද ගේ ඇස්සට වෙලා හිටියේ? මගේ කරුමෙට මං කර ගැහුවනේ මේ වගේ එකියක්. සිතාරි බැලුවේ බෙඩ්ෂීට් එක දිහා. කෙල්ලටත් හිතාගන්න බැරි වුණා මේ දේවල්. අනේ අයියේ මං දන්නේ නෑ මේ දේවල් කොහොමද? අනේ මාව විශ්වාස කරන්න අයියේ. මං කලින් කෙනෙක්ට ආදරේ කළා තමයි. ඒත් මං කවදාවත් ඒ වගේ දේවල් කරලා නෑ අයියේ. ඔය එන්නේ එළියට. ඔය වගේ දේවල් කරලා නෑ. අනේ මගේ කට. මං මහ මෝඩයෙක් යකෝ. වටේ ගිහින් ආපු එකියක් හොයන්නේ බලන්නේ නැතුව මං බැඳගත්තනේ. සිතාරිට ඒ වචන දරා ගන්න බැරි වුණා. අනේ අයියේ මං කියන දේ විශ්වාස කරන්න. මං එහෙම කෙල්ලෙක් නෙමෙයි අයියේ. මට ඔහොම කතා කරන්න එපා. මං හරි ආදරෙයි ඔයාට. සිතාරි කිව්වේ මහීගේ පපුවට තුරුල් වෙලා. අහකට යනවා. මගේ ළඟටවත් එන්න එපා. තමුසේ මගේ ජීවිතේ කෑවා. මං ඉක්මනට තමුසේව ඩිවෝස් කරනවා. මං යනවා. මට ඔය මූණ බල බලා තවත් ඉන්න බෑ. සිතාරිව තල්ලු කර දාලා කාමරේ දොරත් වහගෙන මහී ලෑස්ති වෙලා යන්න ගියා. අනේ අයියේ මට ඔහොම කරන්න එපා. මං වැරැද්දක් කළේ නෑ අයියේ. සිතාරි ඇඳෙන් හාන්සි වෙලා ගොඩක් වෙලා ඇඬුවා.
ඒත් එක්කම සිතාරි කල්පනා කළේ තමන්ගේ පිරිසිදුකම නැති වුණේ කොහොමද කියලා. ඒත් එක්කම සිතාරිගේ හිත ගියේ අතීතයට. අතීත මතක. අම්මේ මට මොකද වුනේ? මට කිසි දෙයක් මතක නෑ අම්මේ. මට යන්තමට මතකයි දුෂේන් ආවා වගේ. මට නින්ද ගිහින් හිටියේ. අනේ අම්මේ මට මොකද වුනේ? ඒ නරුම මිනිහා ආවද? අනේ මට මොකද වුනේ කියන්න අම්මේ. ඔයාට මුකුත් වුනේ නෑ මගේ දුවේ. ඒ මිනිහා මෙහෙ ආවේ නෑ. දුව හීනයක්වත් දකින්න ඇති. ඔය තිරිසනා ගැන මතක් කරන්නවත් එපා. දුව දැන් මහී පුතා ගැන හිතන්න. ඒ රත්තරන් කොල්ලේ. ඉක්මනට දැන් කසාදෙත් ගන්නවනේ. ඒ වුණාට මට අමුත්තක් දැනෙනවා අම්මේ. මගේ ඔළුවත් එක්ක රිදෙනවා. දුවට ගොඩක් වෙලා නින්ද ගියානේ. ඒක නිසා වෙන්න ඇති. සිතාරි ආදරේ කළේ දුෂේන්ට. දුෂේන් කියන්නේ රස්තියාදුකාර සල්ලාල කොල්ලෙක්. ඒ බව නොදැන සිතාරි දුෂේන්ට ගොඩක් ආදරේ කළා. දුෂේන් හිටියේ තම ආශාවන් ඉටු කරගෙන සිතාරිව අතාරින්න. ඒ බව ටිකෙන් ටික දැනගත්තු සිතාරි දුෂේන්ව අතෑරියා. ඊට ටික කාලෙකට පස්සේ තමයි සිතාරි මහීව කසාද බැන්දේ. වර්තමානය. ඇඳෙන් හාන්සි වෙලා අතීත මතක සිහි කරපු සිතාරිට මතක් වුණේ එක දවසක් වුණු සිදුවීමක්. එදා ඒ කියන්නේ මට එදා ඇඟට ලොකු වෙනසක් දැනුණා. මට හොඳටම දැනුණා දුෂේන් එදා ආවා වගේ. ඒ කියන්නේ එදා මොනවා හරි වුණාද? මං දැම්මම යන්න ඕනි ගෙදර. මට ඕනි නෑ මහී අයියට බොරුවක් කරන්න. ඉක්මනට ඇඳුමක් ඇඳගෙන සිතාරි ගියේ ගෙදර. සිතාරිට හිටියේ අම්මයි තාත්තයි විතරයි. තාත්තා හිටියේ එක්තැන් වෙලා. සිතාරිගේ තාත්තා ගුරුවරයෙක් නිසා පෙන්ෂන් එකෙන් තමයි ගෙදර වියදම් බලාගත්තේ. අම්මේ කලබලයෙන් ගෙදර ආපු සිතාරිව දැකලා අම්මා කලබල වුණා. දුව මොකද මේ කලබලේ? කෝ පුතා? අම්මා මට අම්මගෙන් දෙයක් දැනගන්න ඕනි. හැබැයි අම්මේ මට ඇත්තම කියන්න ඕනි. මේක මගේ ජීවිතය ගැන ප්‍රශ්නයක්. මොකද්ද දුවේ? මොකද වුනේ කියන්නකෝ. මං අම්මට කෙලින්ම කියන්නම්කෝ. මහී මට හොඳටම බැන්නා. එයා වැරදිත් නෑ. මගේ පිරිසිදුකම කෝ අහනවා. ඔව් අම්මේ ඒ කතාව ඇත්ත. මට කියන්න අම්මේ. එදා දුෂේන් මෙහෙ ආවා නේද? ඒ තිරිසනා මගේ ජීවිතේ විනාශ කළා නේද? මට කියන්න මගේ රත්තරන් අම්මේ. ඒ මිනිහා එදා ආවා නේද? කියන්න අම්මේ. මට බෑ බොරු කරලා මහීගේ ජීවිතේ විනාශ කරන්න. සිතාරිගෙන් බේරුමක් නෑ කියලා අම්මා දැනගත්ත නිසා කෙල්ලට ඇත්තම කියන්න හිතුවා. අනේ මට සමාවෙන්න දුවේ. මං මේ දේවල් හැංගුවේ මගේ දුවගේ ජීවිතේ විනාශ වෙනවා බලන් ඉන්න බැරි නිසා. මං දුවට හැම දේම කියන්නම්. එදා මං තාත්තට බෙහෙත් අරන් එද්දි දුෂේන් මෙහෙ ඇවිත් හිටියා. ඌ හිටියේ යකෙක් වගේ. අපි ගේ ඇතුළට එද්දිම ඌ මගේ ඇඟෙත් හැප්පිලා ඉක්මනට යන්න ගියා. මං ඌගේ ඇඟේ එල්ලිලා ඌව නවත්තන්න හැදුවා. ඌ මාවත් තල්ලු කරලා යන්න ගියේ. මං ඔයා ළඟට එද්දි ඔයාට සිහි තිබුණේ නෑ. ඒ වෙද්දි ඌ ඔයාගේ ජීවිතේ විනාශ කරලා තිබුණා. ඔයාගේ පිරිසිදුකම හරි ලස්සනට එදා සටහන් වෙලා තිබුණා දුවේ. එදා ඒ දේවල් දැකලා තමයි ඔයාගේ තාත්තා එක්තැන් වුනේ. ඒ දුක දරා ගන්න බැරුව. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ මගේ දුවේ. ඔයා නැගිටින්න කලින් මං හැමදේම අස් කරලා දැම්මා. මං මේ දේවල් කළේ ඔයා වෙනුවෙන් රත්තරන් දුවේ. ඌ හොයාගෙන මං දවසක් ගියා. මට ඌව හොයාගන්න බැරි වුණා. මං මේ හැම දෙයක්ම හංගන් හිටියේ ඔයාගේ ජීවිතේ විනාශ වෙනවා බලන් ඉන්න බැරි නිසා. අනේ ඇයි අම්මේ ඔයා එහෙම කළේ? ඔයා මට එදා කිව්වනම් මං ඔය තිරිසනාව මරාගෙන මැරෙනවා. අම්මා හිතුවේ නැද්ද අම්මේ මේ දේවල් නිසා මං කසාද බැන්ද දවසක මට මෙහෙම වෙයි කියලා? මහී අයියා පව් අම්මේ.
මං එයාට හැමදේම කියනවා. එයා ගොඩක් හොඳ කොල්ලෙක්. මං එයාගෙන් අයින් වෙනවා. මට ඕනේ නෑ එයාට බොරු කරන්න. අනේ එහෙම කරන්න එපා දුවේ. මං හිතුවේ මහී පුතා ඔය දේවල් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි කියලා. ඒත් දැන් ඔයා කසාද බැඳලානේ ඉන්නේ දුවේ. ප්‍රශ්න විසඳගෙන ජීවත් වෙන්න බලන්න. නැත්තම් ඔයාගේ තාත්තා තවත් අසනීප වෙයි දුවේ. මට බෑ අම්මේ. අම්මා දන්නවනේ මං බොරු කරන කෙල්ලෙක් නෙමෙයි කියලා. අපේ යහපත වෙනුවෙන් එයාගේ සතුට නැති කරන්න මං කැමති නෑ. මං දැන් යන්නම් අම්මේ. හැබැයි ආයේ ඉක්මනට එනවා. සිතාරි යන්න ගියේ දරා ගන්න බැරි වේදනාවකින්. කර කියා ගන්න දෙයක් නැතිව සිතාරිගේ අම්මා කඳුළු සලමින් සිතාරි යන දිහාවෙ බලන් හිටියා. සිතාරි ගෙදර යද්දිත් මහී ගෙදර ඇවිත් තිබුණේ නෑ. සිතාරි ගිහින් ටික වෙලාවකට පස්සේ මහී ගෙදර ආවා. මහී ආවේ හොඳටම බීලා. මහී අයියේ අනේ ඇයි දෙයියනේ මේ ඔයා හොඳටම බීලා. අහකට ඵලයන්. මගේ ජීවිතේ විනාශ කරපු ගෑණි. ඵලයන් මගේ ඇස් දෙකට නොපෙනී. ඒ වචන කෙල්ලට දරා ගන්න බැරි වුණා. ඒත් කෙලින් හිට ගන්නවත් බැරි මහීව සිතාරි පරිස්සමින් ඇඳට එක්කන් ගියා. මං ඔයාට ගොඩක් ආදරෙයි. ඇයි ඔයා මට ඔහොම කළේ? මං හිතන් හිටියේ ඔයා මගේ විතරයි කියලා. මං ඔයා එක්ක ලස්සනට ජීවත් වෙන්න ගොඩක් හීන මැව්වා. ඒත් ඒ ඔක්කොම ඉවරයි. හැමදේම ඉවරයි. මහී කියෙව්වේ වේදනාවෙන් කියලා සිතාරිට හොඳටම තේරුණා. මහීගේ ඔළුව අත ගාමින් ඉද්දිම දෙන්නටම නින්ද ගියා. උදේ මහී ඇහැරෙද්දී මහී දැක්කේ සිතාරි තමන්ගේ පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉන්නවා. ඒ මූණ දැක්කම ආදරෙන් ඒ මූණ සිප ගන්න ගියපු මහීට එක පාරටම මතක් වුණේ තමන් රවට්ටපු එක ගැන. එහාට වෙනවා. මට තමුසෙව පේන්න බෑ. ඉක්මනට මං තමුසෙව ඩිවෝස් කරනවා. මහී සිතාරිව තල්ලු කරලා දැම්මා. අනේ අයියේ මට සමාවෙන්න. මං ඔයාට හැම දෙයක්ම කියන්නම්. මං දන්නේ නෑ ඒ දේවල් ඔයා පිළිගනීද කියලා. ඒත් මං කියන්නේ ඇත්ත. මේ දේවල් කිව්වට පස්සේ මං කොහොමත් මෙහෙන් යනවා. මට ඕනි නෑ ඔයා වගේ රත්තරන් හිතක් තියෙන කොල්ලෙක්ව රවට්ටන්න. සිතාරි මුල ඉඳන්ම හැම දෙයක්ම මහීට කිව්වා. ඕක තමයි අයියේ මගේ ජීවිතේ අමිහිරි කතාව. මගේ අම්මලට දොස් කියන්න එපා. දෙමව්පියෝ එහෙම තමයි. දරුවෙ වෙනුවෙන් එයාලා ඕනි දෙයක් කරයි. වැරැද්ද මගේ අයියේ. තිරිසනෙකුට රැවටිලා මං පණ වගේ ආදරේ කළා. මේක මගේ ලැබීම අයියේ. මං නිසා ඔයා ජීවිතේ විනාශ කරගන්න ඕනි නෑ. ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි. මං දැන් ගෙදර යනවා. ඔයා ඩිවෝස් එක ලේස්ති කරන්න. මං දැනගෙන මේ දේවල් කළේ නෑ අයියේ. හැබැයි මං ඔයාට ආදරේ කළේ මුළු හදවතින්මයි. ඒ ආදරේ මගේ හිතේ හැමදාම තියේවි. ඔයා තමයි මගේ අන්තිම ආදරේ. මං යන්නම් අයියේ. සතුටින් පරිස්සමින් ඉන්න. ඇස් වලින් කඳුළු වැටෙද්දී මහීගේ නළලට ආදරෙන් හාදුවක් දීලා සිතාරි ලේස්ති වෙලා ගෙදරින් යන්න ගියා. දරා ගන්න බැරි වේදනාවකින් හිටියත් මහී සිතාරිව නවත්තන්න ගියේ නෑ. මහී සිතාරිට පණ වගේ ආදරේ කළා. මහී කැමති වුණේ නෑ සිතාරිව නැති කරගන්න. ඉක්මනට ඇඳෙන් නැගිටපු මහී ලේස්ති වෙලා ගෙදරින් පිට වෙලා ගියා. මහී ගියේ දුෂේන්ව හොයාගෙන. දවස තිස්සෙම දුෂේන් හොයාගෙන ගියපු මහී හවස් වෙද්දී දුෂේන් ඉන්න තැන හොයාගත්තා. ගෙදර කවුද? මේ දුෂේන්ද? ඔව් මං දුෂේන් තමයි. මේ මහත්තයා කවුද? යමන්කෝ ඇතුළට මං කියන්නම් කවුද කියලා. මහී හිටියේ දුෂේන් එක්ක ලොකු තරහකින්. ඔය දරුවව ඇඳෙන් තියලා වරෙන්කෝ මට උඹත් එක්ක කතාවක් තියෙනවා.
දුෂයෙන් හිටියේ පුංචි දරුවෙක්ව නිදි කරවන ගමන්. ඒ මොකටද? තමුන් කවුද? කරුණා කරලා යනව යන්න. උඹ සිතාරිව දන්නව ඇතිනෙ නේද? ඒ නම ඇහෙද්දී දුෂයෙන් ගැස්සිලා ගියා. දුෂයෙන් දරුවව කාමරෙන් තියලා එළියට ආවා. කියන්න මහත්තයෝ. කියන්න නෙමෙයි මට උඹව මරන්න තරම් කේන්ති. මං මේ අහන දේට උඹ ඇත්තම කියපන්. හැම දේම මට කියපන්. මං තමයි සිතාරිව කසාද බැන්දේ. මහී සිතාරි කියපු හැම දේම දුෂයෙන් එක්ක කිව්වා. ඒ ටික කියලා ඉවර වෙද්දී දුෂයන්ගේ ඇස්වලින් කඳුළු පිටවෙමින් තිබුණා. මේ දේවල් ඇත්තද? කියපන් මට. ඔව් මහත්තයෝ. හැම දේම ඇත්ත. මං තිරිසනෙක් වගේ හැසිරුනේ මහත්තයෝ. ඒ රත්තරන් කෙල්ල මට පණ වගේ ආදරේ කළේ. මං කවදාවත් ඒ කෙල්ලට ආදරේ කළේ නෑ. මං ඒ කෙල්ලගේ ජීවිතේ විනාශ කළා. ඒ පව්කාරකමට මට දැන් දඬුවම් ලැබුණ මහත්තයෝ. මං කසාද බැඳපු ගෑණි ළමයෙක් දාලා වෙන මිනිහෙක් එක්ක ගියා. මං විඳවනවා මහත්තයෝ. අර අහිංසක කෙල්ලට දීපු ගින්දර මට පත්තු වෙනවා. ඒ කෙල්ල කිව්ව දේවල් ඇත්ත. ඒ අහිංසකී එදා වුණ කිසි දෙයක් දන්නේ නෑ මහත්තයෝ. ඒ කෙල්ලට දුකක් දෙන්න එපා. මහත්තයට ඕනි දඬුවමක් මට දෙන්න. මහත්තයට ඒ කෙල්ලව එපා නම් මට දෙන්න. මං පණ වගේ බලා ගන්නම්. කට වහපිය තිරිසනා. උඹල වගේ පිරිමි මේ ලෝකෙටම පිළිලයක්. අහිංසක කෙල්ලොන්ගේ ජීවිත විනාශ කරන උඹලට මෙහෙම වෙලා මදි. ඒ රත්තරන් කෙල්ලට මං පණ වගේ ආදරෙයි. මාත් මෝඩයෙක් වගේ කෑ ගැහුවා. ලැජ්ජ නැද්ද මිනිහෝ ආයේ කෙල්ලව ඉල්ලන්න? උඹල වගේ තිරිසන්නු හින්දා කෙල්ලෝ කී දෙනෙක්ගේ ජීවිත විනාශ වෙනව ඇතිද? මං මගේ සිතාරිව පණ වගේ බලා ගන්නවා. උඹ ආයේ අපේ ජීවිතේට එන්න හිතන්නවත් එපා. මං උඹට මොනවා කරයිද දන්නේ නෑ. නෑ මහත්තයෝ. කවදාවත් නෑ. මං ආයේ ඒ වගේ පව්කාර වැඩ කරන්නේ නෑ. මං මුළු ජීවිත කාලෙම විඳවනවා. මං මගේ දරු පැටියව හදන් ජීවත් වෙනවා මහත්තයෝ. සිතාරි කියන්නේ 1000කින් හොයාගන්න බැරි රත්තරන් කෙල්ලෙක්. මේ කිසි දෙයක් ඒ කෙල්ල දන්නේ නෑ මහත්තයෝ. ඒ රත්තරන් කෙල්ලෙක්. මහත්තයා ඒ කෙල්ල එක්ක සතුටින් ජීවත් වෙන්න. උඹ කියන්න ඕනි නෑ යකෝ. මං කොහොමත් සතුටින් ඉන්නවා තමයි. මං යනවා. උඹල වගේ ජරා හිත් තියෙන මිනිස්සු මේ ලෝකෙන් නැති වෙලාම යන්න ඕනි. දුෂයෙන්ට කියන්න කිසි දෙයක් තිබුණේ නෑ. දුෂයෙන් මහී යන දිහා බලන් හිටියේ අසරණ කමින්. මහී කෙලින්ම ගියේ සිතාරිගේ ගෙදරට. අම්මේ. කෝ අම්මේ සිතාරි. ඉන්නවා පුතේ. එන්න ඇතුළට. දුව කාමරේ ඉන්නවා පුතේ. මහී ගියේ සිතාරිව හොයාගෙන. මහී යද්දී සිතාරි හිටියේ කොට්ටේ තුරුල් කරන් අඬමින්. මගේ මැනිකේ. අයියේ. ඔයා මෙහෙ. ඔයා මෙච්චර ඉක්මනට ඩිවෝස්. මහී කෙල්ලගේ කට අතින් වැහුවා. ඩිවෝස් නෑ මැනිකේ. මට ඔයාව ඕනි. මට සමාවෙන්න. අපි යමු ගෙදර. මහී කිව්වේ සිතාරිව පපුවට තුරුල් කරන්. අනේ අයියේ. මං කැමති නෑ අයියේ ඔයාගේ ජීවිතේ විනාශ කරන්න. ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි අයියේ. මට වෙන එවුන් ඕනේ නෑ මැනිකේ. ඔයා නරක කෙල්ලෙක් නෙමෙයි. මං කියපු දේවල් වලට මට සමාවෙන්න. ආයේ කවදාවත් ඔයාගේ අතීත දේවල් කියලා මං ඔයාට රිද්දන්නේ නෑ. මං පොරොන්දු වෙනවා. ඒ දේවල් මට වැඩකුත් නෑ. යම් මගේ මැනිකේ. අපි දෙන්න ගොඩක් සතුටින් ආදරෙන් ජීවත් වෙමු. මට ඕනි ඔයාගේ ආදරේ විතරයි. මං ආදරෙයි අයියේ. ඒත් මං කෙල්ල තව මොනවත් කියන්න කලින් මහී කෙල්ලගේ දෙතොල් ආදරෙන් සිප ගත්තා. මුකුත් කියන්න එපා. ඒ දේවල් අතීතේ. ඔයා තමයි මගේ වර්තමානේ. අනාගතේ. දැන් යමු. මට ඔයා නැතුව ඉන්න බෑ.
දෙන්නා ගොඩක් වෙලා ආදරෙන් තුරුල් වෙලා හිටියා. මහී තමන් ගැනම පසුතැවීමෙන් හිටියේ සිතාරිට සලකපු විදිය ගැන. ආයෙ කවදාවත් ඒ හිත රිද්දන්නේ නෑ කියලා මහී තමන්ටම පොරොන්දු වුණා. දෙන්නම යන්න පිටත් වුණා. අම්මේ අපි ගිහින් එන්නම්. අම්මටයි තාත්තටයි වැඳලා දෙන්නම යන්න සූදානම් වුණා. අනේ රත්නත්තරේ පිහිටයි මගේ දරුවෝ දෙන්නට. මහී පුතේ හැම දේටම අපිට සමාවෙන්න. ඒව දැන් ඉවරයි අම්මේ. අපි ගිහින් එන්නම්. මහී සිතාරිව තුරුල් කරන් ගිහින් වාහනේට නැගලා යන්න පිටත් වුණා. සිතාරිගේ අම්මා සතුටු කඳුළු ඇස් වලින් වැටෙද්දී ඒ දෙන්න යන දිහා බලාගෙන ප්‍රාර්ථනා කළේ හැමදාම සතුට විතරක්ම ඒ ජීවිතවලට ලැබෙන්න කියලා.